ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙනදා වගේම අදත් අපේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ AliExpress එකේ මේ දවස්වල යන සුපිරි offer එකක් පිළිබඳව. ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට ගිහලා කතා කරමු කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් යාළුවනේ මෙන්න මේ offer එක හරහා ඔයා item 4ක් මිලදී ගද්දී සමහර අයට රුපියල් 3ට වගේම සමහර අයට රුපියල් 60ට 100 ගානට වගේ මෙන්න මේ item ටික වැටෙනවා. ඉතින් ඒක තවත් කෙනෙක්ගේ item එකේ ප්‍රමාණය හා item ප්‍රමාණය අනුව වගේම ගොඩක් හේතු මත වෙනස් වෙනවා. ඉතින් ගොඩක් අයට රුපියල් 3ට රුපියල් 60ට මෙන්න මේ item 4 මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ගිහිල්ලා කතා කරමු කොහොමද මේ වැඩේ කරන්න කියන එක පිළිබඳව. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් ඔයාගේ AliExpress app එක open කරගන්න. ඉතින් AliExpress app එක open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයා එක දෙයක් කරන්න ඕන. ඔයාගේ AliExpress app එකේ account එක ගොඩක් පරණ account එකක් වෙන්න ඕන. ඉතින් මාස 4ක් 5ක් 6ක් වගේ පරණ account එකක් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාට ඒකින් මේ වැඩේ කරන්න බැයි නම් ඔයාට මේකට new user account එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ accounts දෙකකින් විතරයි මේක කරන්න පුළුවන්. මොකද ඔයාලා ළඟදී orders දාපු එකකින් ඔයාට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ගොඩක්ම හොඳ ඔයාට new user account එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාට අවුරුදු ගාණක් වගේ පරණ account එකක් තියෙනවා නම් ඒත් ගොඩක් හොඳයි. නැත්නම් ඔයාට පුළුවන් මාස ගාණක් පරණ account එකකින් මේක try කරලා බලන්න. ඉතින් new user account එකක් වගේම ගොඩක් පරණ account එකක් නම් අනිවාර්යෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒකින්ද ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට new user account එකක් හදාගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ තියෙන පරණ account එකක් මේකට භාවිතා කරන්න. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට AliExpress app එක open කරගන්න. ඉතින් AliExpress app එක open කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ offer එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ offer එක ඔයා ඇතුළට මේ විදිහට යන්න ඕනේ. ඉතින් මෙන්න මේ offer එක ඇතුළට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේක ඇතුලේ තියෙනවා රුපියල් 372ට රුපියල් 500 ගානට ඒ වගේම රුපියල් 900 ගානට. ඉතින් මෙන්න මේ වගේ එක එක ගණන් වලට මෙන්න මේක ඇතුලේ ඔයාට item තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් රුපියල් 400 ගානට ඉතින් මෙන්න මේ ගානට ඔයාට item තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් රුපියල් 372ක් වගේම රුපියල් 447ක් වගේ කියන මෙන්න මේ ගානට වෙන item 4ක් සිලෙක්ට් කරගන්න එක විතරයි. ඉතින් මම මෙන්න මේ විදිහට item 4ක් ඔයාලට ඉස්සෙල්ලාම සිලෙක්ට් කරලා පෙන්නනවා. ඉතින් මම මෙන්න මේ විදිහට එක item එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. හරි ඉතින් මගේ කලින් item එකකුත් සිලෙක්ට් කරලා තිබ්බ හින්දා දැන් මගේ item දෙකයි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට තවත් 372 item එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ මම ආයෙ මේ ටික සිලෙක්ට් කරගන්නවා. හරි ඉතින් දැන් item 3ක් මම සිලෙක්ට් කරලා ඉවරයි. ඉතින් මම ඊට පස්සේ මෙන්න මේ විදිහට 447ට item එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඒකත් සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මගේ total ප්‍රමාණය ඒ කියන්නේ full total එක රුපියල් 60ක් කියලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ වෙනකන් ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේකේ item ඔයාට සිලෙක්ට් කර පොඩ්ඩක් බලන්න ඕනේ මේකේ item එකේ ගාණ කොහොමද 3යිද රුපියල් 60යිද 100 ගාණයිද කියන එක ඔයා මේකෙදි බලා ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ එකට කැමති item 3ක් මම දැන් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මම ඔයාට පෙන්වන්න ඕන හින්දා මේ item 3 සිලෙක්ට් කරගත්තේ. ඉතින් මම දැන් රුපියල් 372 වගේම රුපියල් 400 ගානේ item ටිකක් මම දැන් සිලෙක්ට් කරගන්නවා. හරි ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට item ටික ඇඩ් කරගත්තා. ඉතින් මම item හැම එකකින්ම වගේ ඇඩ් කරගත්තා. ඔයාලට පෙන්වන්න ඕනේ ඉන්නේ. ඉතින් මම රුපියල් 600 ගානේ item ඒ වගේම රුපියල් 400 ගානේ item වගේම රුපියල් 500 ගානේ item උත් මම මෙතෙන්ට ඇඩ් කරගත්තා. ඉතින් යාළුවනේ ඔයාට කරන්න තියෙන ඔයත් මේ විදිහට ඇඩ් කරලා බලන්න. ඉතින් යාළුවනේ ඔයා රුපියල් 500 ගානේ item ඇඩ් කරගත්තොත් ඔයාගේ ගාන රුපියල් 130 ගානක් වගේ වෙනවා. ඉතින් ඔයා රුපියල් 600 ගානේ item ඇඩ් කරොත් ඔයාගේ ගාන රුපියල් 200 ගානක් වගේ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මෙතන තියෙන වෙනස. ඔයාට රුපියල් 60ට රුපියල් 3ට වගේ item දාගන්න ඕන නම් ඔයාට තියෙන්නේ මෙන්න මේ 300 ගානේ සාමාන්‍ය item ටිකක් එක්ක මෙන්න මේ order එක දාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට item 4ක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගත්තා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන්
මම අයිටම් 4ක් සිලෙක්ට් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 135ක් වැටුණා. ඉතින් මම මෙන්න මේ විදිහට 300 ගානේ අයිටම් 4ක් සිලෙක්ට් කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාගේ ගාන බලා ගන්න පුළුවන් අපිට රුපියල් 60ක් වගේ මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට කැමති නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ගාන රුපියල් 600 ගානේ අයිටම් ඇඩ් කරලා රුපියල් 200 ගානට මෙන්න මේ ගානට ඕඩර්ස් දාගන්න. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට සාමාන්‍ය ගානට සාමාන්‍ය අයිටම් ටික ඇඩ් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ ඕඩර් එක දාගන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට අයිටම් ටික ගානට බැලන්ස් කරගන්නවා. රුපියල් 60ක් වගේ වෙන්න මම ගානට බැලන්ස් කරගන්නවා අයිටම් ටික. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලටත් පුළුවන් මේ ටික ගානට බැලන්ස් කරගන්න. ඔයාලට කැමති ගානක් වෙනකන් ඔයාලට පුළුවන් ගානට බැලන්ස් කරගන්න අයිටම් ටික. හරි ඉතින් මම මෙන්න මේ විදිහට රුපියල් 60ක් වෙන්න ගානට අයිටම් ටික බැලන්ස් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට රුපියල් 60ක් වුණාට පස්සේ මම මෙන්න මෙතනින් චෙක් අවුට් කියන බටන් එක ඔබනවා. ඉතින් මෙන්න මේ විදිහට චෙක් අවුට් කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ගාන රුපියල් 76ක් වෙනවා. මොකද ටැක්ස් එකක් රුපියල් 15ක් වදිනවා. ඉතින් අන්න ඒක හින්දා රුපියල් 76ක් ගාන වෙනවා. මොකද ලංකාවේ ටැක්ස් එක අනිවාර්යෙන් වදින හින්දා. ඉතින් මේක අයිටම් 3 අයිටම් 4 අයිටම් 3 අයිටම් 4 අයිටම් 5 වගේ ගාන රුපියල් 3කට වගේ දාගන්නත් පුළුවන් ගොඩක් අයට. ඉතින් ඒක සමහර අයට සමහර account වලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔයාලට ඒ ගානට සිලෙක්ට් වුණොත් ඔයා ඒ ගානට දාගන්න. ඉතින් මට සෙට් වුණේ රුපියල් 60කට මෙන්න මේ අයිටම් 4. ඉතින් ඒක හින්දා මම මේක දානවා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ අපිට ටැක්ස් එක ආය වෙනවා රුපියල් 15.96ක්. ඒක හින්දා අපේ මුළු ගාන රුපියල් 76ක් වෙනවා. ඉතින් මම සිලෙක්ට් කරගත්ත මෙන්න මේ අයිටම් ටිකේ මුළු ගාන රුපියල් 76ක් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක unpaid දාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට unpaid දාගන්නවා මෙන්න මේක. මොකද නිකම්ම මේක දාගන්නවට වැඩිය unpaid දාගෙන මේක දාගත්තට පස්සේ ගොඩක් ලේසි වෙනවා දාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට unpaid දාගන්න මේකේ details ටික පුරවනවා. ඉතින් ඔයා දන්නවා මේ ටික පුරවන්න මුලින් ඉඳන් මගේ වීඩියෝස් බලනවා නම් හරි ඉතින් මම මෙන්න මේ විදිහට මේ ටික පුරව ගන්නවා. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඇඩ්‍රස් එක පුරවගෙන මෙන්න මේ විදිහට place order කියන එක දෙන්න. ඉතින් place order දීලා මෙන්න මේ විදිහට මේකක් දීලා ඔයාලට පුළුවන් මේ ඕඩරේ unpaid දාගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට add new card කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට fake card number එකක් හෝ මම ඊට කලින් වීඩියෝස් වල කරලා තියෙනවා වගේ ඔයාලට පුළුවන් බොරු card number ටිකක් Google එකේ search කරලා අරගෙන ඒ ටික මෙතෙන්ට දෙන්න. ඉතින් මම මේ වීඩියෝ වල links පල්ලෙහා comment section එකේ දාලා තියන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒව බලලා මේ විදිහට මේකට බොරු card number එකක් දෙන්න. ඉතින් මමත් මෙතෙන්ට මං ගාව තියෙන වැඩ කරන්නේ නැති card එකක numbers ටිකක් මෙතෙන්ට දෙනවා දැන් මං. හරි ඉතින් මෙන්න මේ විදිහට වැඩ කරන්නේ නැති කාඩ් එකක නම්බර්ස් ටිකක් හෝ ඔයා මං අර විදිහට වීඩියෝ එකේ බලලා fake card number details ටිකක් මෙතෙන්ට add කරලා ඉරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට save confirm කියන එක දෙන්න. ඉතින් ඒක දුන්නාට පස්සේ මෙතෙන්ට ඒක save වෙනවා. ඔයාගේ කාර් add කරපු එක save වෙනවා. ඊටත් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට pay now කියන එකට එකපාරක් touch කරගන්න. ඉතින් pay now කියන එක touch කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ payment එක unsuccessful වෙනවා. හරි ඉතින් ඊටත් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට payment fail කියලා එනවා. ඉතින් payment fail කියලා ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ විදිහට back වෙන්න. ඉතින් මෙතනින් මේ විදිහට back වුණාට පස්සේ ඔයාගේ order එක මෙන්න මේ විදිහට වැටිලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා 2pay යටතේ. ඉතින් 2pay යටතේ තියෙන මෙන්න මේ order එක ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට payment එක ගෙවලා මේ order එක දාගන්න. ඉතින් ඔයා බය වෙන්න එපා මේක item 4ම එකට වැටිලා නැති හින්දා ඔයා බය වෙන්න එපා මේක 4ක් විදිහට වැටිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට වැටුණට ඔයාට මේක මෙන්න මේ විදිහට එක කැමති item එකක් pay now කියනකොට එකපාරක් touch කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් item 4ම තමයි ඔයාට එකපාර pay කරන්න එන්නේ. ඉතින් අන්න ඒකින්ද කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. එක එක pay කරන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් එකපාරම මෙන්න මේ විදිහට payment එක කරගන්න. ඉතින් ඒත් එක්කම ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට edit address කියනකොට එක පාරක් touch කරලා ඔයාගේ address එක ඕනනම් edit කරගන්නත් පුළුවන්. name එක, ඒ වගේම ඔයාගේ phone number එක, ඒ වගේම ඔයාගේ address එක මෙන්න මේ තුන විතරක් ඔයාට මේකෙදි edit කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ආරෝනේ අන්න ඒ විදිහට edit කරලා ඔයාට පුළුවන් මම අර දැන් කිව්ව විදිහට
ඔයාගේ පේමන්ට් එක දාගන්න. ඒත් එක්කම වාට පුළුවන් මෙන්න මේ විදියට එඩිට් ඇඩ්‍රස් කියනකුට එක පාරක් ටච් කරගන්න. ඉතින් ඒකුට රච් කරලා වාගෙන නේම් එක ඒ වගේ මවාගේ ෆෝන් නම්බර් එක වගේ මවාගේ ඇඩ්‍රස් එක නැවත පාරක් වාට ඕනනම් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට එඩිට් කරගෙන වාට පුළුවන් වාට කැමති විදිහට මෙන්න මේ ඕඩර් එක එතරින් එහාට දාගන්න. ඉතින් මේ ඕඩර් එක දාද්දි කිසිම එරර් එකක් එන්නේ නැහැ. මොකද දැන් අපි අන්පේඩ් දාලා තියෙන හින්දා. ඉතින් අන්න ඒකයි අන්පේඩ් දැමීමේ වාසිය. ඉතින් මෙන්න මේවට සියලුම වීඩියෝස් මම මේ වෙද්දි ගෙනල්ලා තියෙනවා. හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම මෙන්න මේක තමයි ඔයාලට අරන් ආවේ. ඉතින් තවත් අලුත් මාළුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබම සුබ දවසක්.